ඔය ඇත්තටම බඩුවක්ද? මල්ලෝ බඩුවක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ගණිකාවට ගල් ගහන්න ඕන කෙනෙක් ඉන්නවා. හැබැයි ගණිකාවත් එක්ක බුදිය ගන්න නේ කිසිම පිරිමියෙකුට අද කාලේ කිසිම කවුරුත් මේ විවේචනය කරනවා. දැන් ඔයා කියන්නේ දැන් මේ ඔයත් එක්ක නිදාගන්න ඉන්න කොල්ලෝ ටික වැරදි. 100ට එකක් දෙකක් වගේ ඉන්නවා එහෙම මිනිස්සු. ඒ උදව් වලට වැඩිපුර සැප දෙනවද දන්නේ නැහනේ. අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම MJ ස්ටෝරීස් අපේ තවත් ලස්සන කතාවක් සුන්දර කතාවක් අපි අරගෙන ආවා. මේ ජීවිතයේ මිනිස්සු කාලෙන් කාලෙට ඉපදෙනවා. කාලෙන් කාලෙට අකලටෝ කලට මිය යනවා. නමුත් මේ ඉපදෙන හැම මිනිස්සයාම එකම විදිහ ඉපදෙන්නේ නැහැ. ඔවුන්ට ඉපදෙද්දිම එක අසාධාරණ කමක් වෙනවා. ඒ තමයි එක කොටසක් සල්ලි තියෙන කොටස හැටියටත් තවත් කොටසක් දුප්පත් සල්ලි නැති කොටසක්. යාන වාහන මිල මුදල් ගෙවල් දොරවල් හැම දෙයකින්ම සම සම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙට ඉපදෙද්දි සල්ලි නැතුව දුප්පත් එදිනෙදා වේල පිරිවාහ ගන්න විදියක් නැතුව තුන් වේලක් කන්නේ හරි අමාරුවෙන් වෙනකොට එක වේලක් කාලා කැඳ වීදුරුවක් දීලා ඉන්න මිනිස්සු මේ ලෝකෙ උනේ තරම් ඉන්නවා. මේ රාමුව ඇතුලේ මේ වගේ අහිංසක දුප්පත් මිනිස්සු මේ ලංකාවේ කොයිතරම් ඉන්නවද? ඒ දුප්පත් මිනිස්සුන්ට වෙන අසාධාරණ වෙනුවෙන් අයත් සතුටින් ඉන්න ඔහුත් සතුටින් ඉන්න තමන්ගේ පවුලත් සතුටු කරන්න තමන්ගේ නංගිලා මල්ලිලා අම්මලා තාත්තලා සතුටු කරන්න මොහොන් වෙර දරනවා. ඒ වෙනුවෙන් ඔහුන් නොකරන හැකියාවක් නැහැ. ඒ වගේ ලෝකේ තියෙන පැරණිම රස්සාව වෙන පහත්ම රැකියාවක් වන ගණිකා වෘත්තියේ දෙන අවුරුදු 20ක සරසවි සිසියක් අපිට හම්බුණා. ඇය අපිට කිව්වා ඇයගේ හෘද සාක්ෂියෙන් එකඟව ඇය කතා කරන්නම් කියලා මේ ලංකාවේ ඇයට තියෙන තැන මොකද්ද? ඇයත් එක්ක ඉන්න මිනිසුන්ට තියෙන තැන මොකද්ද? ඇයට සලකන්නේ කොයි වගේද කියලා. ඇය සමග කතා කරන්න අපි ඇයව හොයාගෙන ආවා. මේ MJ ස්ටෝරි අපි ඔබට ගණිකාවියගේ හෘද සාක්ෂියෙන් හොය කතා කරන මේ කතාව අහන්න අපි අද මේ ලෝකෙ මිනිසුන්ට වෙන මේ ලෝකේ ගැහණුන්ට වෙන එක එක සිත් විදාම අනුව ගණිකාවියට තියෙන තැන මොකක්ද? ගණිකාවිය මේ රාමුව තුල කොයි වගේ තැනක මේ ලංකාවේ මිනිස්සු තියලා තියෙනවද? අපි අයගේ හෘද සාක්ෂියෙන් අහලා දැනගමු. අවුරුදු 20ක සරසවි සිසුවිය ගණිකාවියක් බවට පත් වුණේ කොහොමද? ලංකාවේ මේ වගේ රැකියාවක් කරන්න ඇයට කොයිතරම් හයියක් ධෛර්යයක් ආවේ කොහොමද? එන්න යන මාත් එක්ක මම MJ ස්ටෝරි. ඔයාගේ නම ගම කියන්න පුළුවන්ද මට? නම ගම කියන්න නම් බෑ. මේ මං ඉන්නේ නම් දකුණු පළාතේ. දකුණු පළාතේ. ඔය ඇත්තටම බඩුවක්ද? මල්ලෝ බඩුවක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? දැන් මං එන්නේ කිව්වනේ. මම එන්නේ කිව්වම ඔයා කතා කරේ ඔයා කරන රැකියාව, ඔයාගේ හෘද සාක්ෂිය මොකද්ද? ඒ දේවල් කියන්නම් කියලානේ. ඔව්. මල්ලි බඩුවක් කියන්නේ අසාද බැඳලා දරුවනුත් හදාගෙන ඒ මහත්තයා මදි වෙලා අතරම් මහත්තයෙක් ඉන්නේ මේ මහත්තයා මදි වෙලා තවත් මේ පිරිමි පස්ස යන කෙනෙක් හොඳට ජීවත් වෙන්න පහසුකමක් තියෙද්දි සල්ලි භාග හැමදේමත් තියෙද්දි අර මේ ආතල් එකට ජොලියට වනචරකමට පිරිමි පස්ස යන මේ ගෑනු ඉන්නවනේ අන්න ඒ අයට තමයි මම නම් කියන්නේ මේ බඩු කියලා. එහෙම නැතුව අර ජීවත් වෙන්න මේ උත්සාහයක් දරන නැගිටින්න පොඩ්ඩක් අර ජීවිතේ ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න කෙනෙක් වෙන කරන්න දෙයක් නැතිකමට මේ වගේ දේවල් කරනවට මම කියන්නේ එයාට බඩුවක් කියලා. මාසෙට සාමාන්‍යයෙන් කීය විතර ආදායමක් හොයනවද ඔයා? මට මේ දල වශයෙන් කියන්න බෑ මෙච්චරක් හොයනවා කියලා. මාසෙකට කොහොමද ලක්ෂ 50ලා හොයනවා. මාසෙට ලක්ෂ 50ලා හොයනවා? ඔව්. යකෝ මේ මාසෙට ලක්ෂ 50ලා හොයනවා කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ ඩිග්‍රියක් ගත්ත එක්කෙනෙක් අසාමාන්‍යයෙන් මේ හොඳ ජොබ් එකක් කරන කෙනෙක්. මම කොහොමද දැන් කැම්පස් යනවානේ. ඉතින් මේ දැන් ඔයා කැම්පස් යනවලු. ඔයා ඒ කියන්නේ ඔයා O level pass, A level pass හොඳට ඉගෙනගෙන තියෙනවා. ඇයි මේ වගේ මේ ලෝකේ තියෙන පැරණිම රස්සාව ගණිකා වෘත්තියේ 2.5 ජොබ් එකක් කරන්නේ? මොකද? ඩිග්‍රිය ගන්න කලින් මල්ලි තාම කැම්පස් එකේ ඉගෙන ගන්න එපා. මං තාම ෆස්ට් ඒවටත් දෙන්න ගොඩක් සල්ලි මුදල් ප්‍රශ්නක් තියෙනවා. ඉතින් මල්ලි දැන් ඔයාම කිව්වනේ මේ රස්සා කරලා මෙච්චර ගාණක් හොයන්න බෑ කියලා. අන්න ඒ නිසා තමයි මම මේ දේවල් වලට යොමු වුනේ. හරි. දැන් ඔයා කියන්නේ දැන් ඔයා කැම්පස් යනවා. ඔව්. ඔයා කැම්පස් එකේ දේවල් වලට මේ මෙච්චර ලොකු වියදමක් යනවනේ මේ ඊට වඩා අවුනේ තරම් ඉන්නවනේ මේ. මල්ලි කැම්පස් එකේ ඉගෙනීම වැඩ කටයුතු වලට නෙමෙයි ගොඩාක් ආර්ථික ප්‍රශ්න තියෙනවා. මම ඒවට පස්සේ කතා කරන්නම් ඉතින්. දැන් ඔයා කියන්නේ දැන් ඔයා මාර ආතල් එකේ සැපේ ඉන්නවනේ. සැපේ ඉන්නවා කියන්නේ මොකද්ද මල්ලි?
සැපේ වට පේන්නේ නිකන් අපි සැපේ ජීවත් වෙනවා වගේ නේ. මේකයි දැන් බැලු බැලමට එහෙම පේනවද? නෑ මේකයි ලංකාවේ සාමාන්‍යයෙන් මේ අපි නම් කොල්ලෝ අපි කට්ටිය කතා වෙන විදිහට නම් අපි කතා වෙන්නේ මේවයි බඩුව කියන්නේ ගණිකාව කියන්නේ කොහොම සැපේ හතලෙක ඉන්නවනේ සල්ලි තියෙනවා කන්න බොන්න තියෙනවා සල්ලිකාරයෝ එක්ක යන්නෙන්නේ යාන වාහන වල යනවා ඒකනේ. දැන් ඔයාට යාන වාහන සල්ලි හැමදේම තියෙනවා කියමුකෝ. ඔයා හදවත ඇතුලෙන් ඉන්නේ සතුටින් නෙමෙයි නම් ඔයා ඉන්නේ සැපේද? මං නම් ඉන්නේ සැපේ නෙමෙයි. මගේ හෘද සාක්ෂිය ලොකු දුකක්. මං ඉන්නේ සතුටින් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් මේ මම ඔය වීඩියෝ වල අර වගේ මේ බලනවනේ YouTube වල සාමාන්‍යයෙන් රෙකෝඩ් වීඩියෝ හැම දෙයකම මේ ගණිකාවි කියන්නේ බඩුව කියන්නේ හැම දෙයකටම අඬනවා. මොකක් හරි වීඩියෝ එකක් දැම්ම අඬනවා. අන්නේ මට සල්ලි ඕනේ මට සල්ලි නැහැනේ. ඒ මොකද්ද ඒකේ තේරුම? අනිත් අයට තියෙන ප්‍රශ්න අනිත් අය මොන දේවල් වලට ඔයගේ දේවල් වලට යොමුනාද කියන එක මම දන්නේ නැහැ. හැබැයි මම මේ දේවල් වලට මම ජීවිතේට හිතුවේ නෑ මම මේ වගේ දෙයකින් මම මගේ ආදායම හදාගන්න මම පෙළඹෙයි කියලා. නමුත් ජීවිතේ යම් තිබෙන ප්‍රශ්න අසීරුතාවයන් නිසා තමයි මාත් මේ දේවල් වලට යොමු වෙන්නේ. දැන් ඔය බඩුවනේ කොහොම හරි දැන් ඔයා මේ කොහොමද ඔකට යොමුනේ කියන්නේ දැන් අනිත් අයත් කියනවා මේ බලමු. මම දැන් ගමේ ජීවත් වෙලා ඉන්නකොට මේ අපේ ගෙවල් ළඟ තිබ්බ පොඩක් හයි ක්ලාස් ෆැමිලි එකක්. දැන් අපේ ගමේ ඔක්කොම තිබ්බේ නිකන් දුෂ්කර සහ මොය මධ්‍යම පැරැන්තියේ පවුල් තමයි තිබ්බේ. නමුත් හයි ක්ලාස් ෆැමිලි එකක් තිබ්බා ඉතින්. එයාලා දැක්ක අපේ තියෙන ආර්ථික ප්‍රශ්න. අපි ජීවත් වෙන්න දරන අමාරුකම ඒගොල්ලෝ දැක්කා. ඉතින් මට මේ කතා කරලා ඒ ආන්ටි කතා කරලා කිව්වා මේ දුවේ වාට මේ ප්‍රශ්න ටික විසඳන්න ගොඩ එන්න මාර්ගයක් තියෙනවා. මම ඔයාව කොළඹ එක්කන් ගිහිල්ලා හොඳ ජොබ් එකකට දාලා දෙන්න. ඔයාට ඉක්මනට මේ ප්‍රශ්න ටික ඔයාට විසඳ ගන්න පුළුවන් කියලා ඉතින්. මටත් මේ වෙලාවේ තිබ්බේ මල්ලි ඒ වෙලාවේ මොකක් හරි ජොබ් එකක් හරි කරලා මේ සල්ලි හොයාගන්නනේ. ඉතින් ඒ ආන්ටි මේ කොළඹ මාව එක්කන් ඇවිල්ලා තවත් කොළඹ ලොකු ඉහළ පැලැන්තියක නෝනා කෙනෙක්ට මම හඳුන්වලා දුන්නා. ඒ හඳුන්වලා දීලා ඊට පස්සේ ඉතින් ඒ නෝනා මට කන්න බොන්න දීලා මගේ අම්මා කෙනෙක් වගේ මගේ දුක සැප බලලා මට සල්ලි අරව මේවත් දීලා මට සලකගෙන හිටියා ඉතින්. අන්තිමට ඉතින් මේ මට එයා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයා බය වෙන්න එපා. ඔයාට සල්ලි වන්න පුළුවන්. ඉක්මනට ඔයාට සල්ලිකාරියක් වෙන්න පුළුවන් කියලා. ඉතින් අර ඔළුවට දැම්මාම ඉතින් මල්ලි ඉතින් මටත් අර ඒ වෙලාවේ තිබ්බ සල්ලි හොයන මානසිකත්වය නිසා මමත් මේ දේවල් වලට ඉතින් යමු වුණා. එතන තමයි පටන් ගන්නේ. මම කතා කරන්නේ මගේ හෘද සාක්ෂියට එකඟව. මම හදවතින් කතා කරන්නේ. සල්ලි අපිට දැන් කාලා බීලා ජීවත් වෙලා ඉන්න මදිවට වෙන ඔය පත්තිනි අම්මලා ඉන්නවනේ. වෙන මේ මිනිස්සු පස්සේ යන. දැන් ඔයා සල්ලි හොයන්න යන. ඔයා කියන්නේ ඔයා පත්තිනි අම්මා කියලා? නෑ. මල්ලි මම පත්තිනි අම්මා කියලා කියන්නේ නෑ. එහෙනම් ඔයා මට මේ වගේ වීඩියෝ එකකට කතා කරන්නෙත් නෑනේ. මම හොඳ සංවර සදාචාර සම්පන්න මේ කාන්තාවක් නම් ඔයා මේ වීඩියෝ එකට මට කතා කරන්නේ නෑනේ. දැන් මම ගැන දන්න නිසානේ මට මේ වීඩියෝ එකට කතා කරේ. ඔයා කොහොමද බඩුවනේ දැන්? හරිද? ඔයා නිකන් ඔයාට නිකන් සල්ලි දැන් ඕනේ. ඔයා නිකන් කොළඹ ආවිල්ලා ගමට නිකන් ලොකු කාර් එකක ගිහිල්ලා බෙන්ස් එක BMW එක ගිහිල්ලා ලොකු සපවත් ජීවිතයක් ගත කරන්න නෙමෙයිද නිකන් බඩුවනේ. මල්ලි මට එහෙම උවමනාවක් නෑ. නමුත් මට දැන් යාන වාහන හැමදේම දැන් මට තියෙනවා. ඔව් ඉතින් ඒවා තියෙන්න එපානේ. මාසෙට ලක්ෂයක් හම්බ කරනවා කියන්නේ. හැබැයි මල්ලි මම මේ කතා කරන්නේ මගේ හදවතට එකඟව. මම මේ දේවල් වලට යොමු වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ පවුලේ තිබ්බ ප්‍රශ්න. විශ්වාසයෙන්ද කියන්නේ? වගකීමෙන්ද කියන්නේ ඔය පවුල අල්ලන්නේ? ඔයා මල්ලි විශ්වාස කරන එක ඔයාගේ ඔයා මං ගැන හොයලා බලන්න. ඔය අපේ ගමට ඇවිල්ලා ලකුණු පළාතේ තියෙන මං වාට තැන කෙනා ඇවිල්ලා ගමුන්න හොයලා බලන්න. මගේ පසුබිම ගැන. දැන් මම චූටි බාධා කිරීමක්. ඔයා ළඟට පිරිමි එනවා, තරුණයෝ එනවා, වයසක එනවා. ඔයාට කියන්නේ නැද්ද මේ ඔයාගේ ඔය ප්‍රශ්න කිව්වට පස්සේ ඔයාගේ දුප්පත්කම, ඔයාට නැති බැරිකම, ඔයාට සල්ලි නැහැ කිව්වට පස්සේ ඒ එක මිනිස්සෙක්වත් ඔයාට උදව් කරන්නේ නැද්ද ඇවිල්ලා මම ඔයා ඔහොම යන්න එපා, වටේ යන්න එපා, බඩුව වෙන්න එපා. උදව් කරපුවත් ඉන්නවා. මම නෑ කියන්නේ මට නම් ගම් කියන්න බෑ. මෙයා මට මෙහෙම උදව් කරා, මෙහෙම උදව් කරා, මේ පුද්ගලයා කරා කියලා. නමුත් නැත්තම් මට අවුරුදු දැන් 20ක් වෙනවා. මට මේ අවුරුදු 20ට මට මෙහෙම යාන වාහන අරගෙන දැන් ගෙවල් දොරවල් හදාගෙන යම් තාක් දුරට මට නැගී සිටින්න බෑන මල්ලි මේ එකපාරට මේ දේ මත්න කරලා. ඉතින් ඒ නිසා ඒ අතරේ මාත් එක්ක
දාගන්න ආපු සමහර පුද්ගලයෝ මං ගැන එහෙම මං ගැන දැනගත්තට පස්සේ මට උදව් කරපු අවස්ථාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ උදව් සෑහීමකට පත් වෙන්නේ නැද්ද ඔයාට මේ ඔච්චර දේවල් ලැබිලා තාම මට තේරෙන්නේ නැහැ. වඩ මමයි කතාව කියන්නේ. වඩ මම මේ මේකට යමුනේ ඇයි කියලා කියන්නද? ඔව්. යමුනේ මල්ලි හැබැයි මේකයි මට අර අනිත් වීඩියෝ මට කොහොමත් බඩුව ගණිකාවී කියන එකේ ඒක මට දැන් ඔය කොල්ලෝ අතර සාමාන්‍ය ඔයාට උනා අහලා ඇති වෙලා මල්ලි ඒක අපේ පිරිමි හදාගත්ත දෙයක් නමලි. ගණිකාවට ගල් ගහන්න ඕන කෙනෙක් ඉන්නවා. හැබැයි ගණිකාවත් එක්ක බුදිය ගන්න එන කිසිම පිරිමියෙකුට අද කාලේ කිසිම කවුරුත් මේ විවේචනය කරන්නේ දැන් ඔයා කියන්නේ දැන් මේ ඔයත් එක්ක නිදා ගන්න එන කොල්ලෝ ටික වැරදි. ඔයා එක්ක නිදා ගන්න එන මේ මිනිස්සු ටික වැරදි. මං එහෙම කියන්නේ හැමෝම මේ සමාජයේ වැරදිච්ච තැන තමයි හැමෝම මේ සමාජයේ අත දික් කරන්නේ කාන්තාවකට. කසාදයක් කැඩුනත් මිනිස්සයා දාලා ගියත් අන්තිමට කියන්නේ ওই ගෑනිත් එක්ක ඉන්න බැරි නිසා ගියා කියලා. ඈ එතකොට ගණිකාවත් එක්ක බුදිය ගන්න එන මිනිස්සුන්ට මහත්ය වෙනවා. එයත් එක්ක නිදිය ගන්න යන ඒ ගෑනුවෙක් කෙන ගණිකාවක් බඩුවක් කෙනවා. අන්නේ සිස්ටම් එක අන්නේ සිතුවිලි වෙනස් කරන්න ඕනේ මේ ප්‍රධාන වශයෙන්ම මේ සමාජයේ. වයස කීයද? වයස 20යි. වයස 20යි. ඕලෙල් පාස්. ඕල්වෙල් පාස් වෙන්න නැතුව මල්ලි කැම්පස් යන්න බෑ. ඒ ලෙවලුත් පාස්. ඔව් කැම්පස් යන්න බෑනේ නැත්. පළවෙනි පාරම. ඔව්. කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේ. කැම්පස් එක කොයිද කියලා අහන්නේ. වයස අවුරුදු 20යි. සරසවියක සිසුවියක්. හැබැයි ලංකාවේ ගණිකාවියක්. එහෙම නැත්නම් බඩුවක්. අවුරුදු 20ට ඔයාව හම්බෙන්න ආව පිරිමින්ගේ වයස සාමාන්‍යයෙන් කීයද? අවුරුදු 18 19 කොල්ල වෙනවද? 22 කොල්ල වෙනවද? ඔයා කියන්නේ මේක බලන අයට. ඇත්ත කතා කරන්න. නොයෙක් වයස. මං කියන්නේ මෙන්න මේ වයසේ අයම විතරක් වෙනවයි කියලා. අවුරුදු කිව්වට විශ්වාස කරන්නේ නැහැ මල්ලි. අවුරුදු 16 17 පොඩි කොල්ලෝ පවා මට හම්බෙලා තියෙනවා. මේ ඉස්කෝලේ ඉගෙන ගන්න වයසේ ළමයි වෙනවනේ. ඉතින් අවුරුදු 15 16 කියන්නේ සාමාන්‍යයෙන් පාසල් යන ළමයිනේ. මන් දන්නේ මේ වගේ අය. එතකොට මගේ තාත්තගේ වයසේ සීමාවේ අය වයසක පුද්ගලෝ වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් ගණිකා වෘත්තිය කිව්වහම මේ ඕකෙන් හොයන මුදල සාමාන්‍යයෙන් පුද්ගලයාට වෙන විදියකින් හොයන්න බැරිද ඇත්තටම? ලංකාවේ අමාරුයි මල්ලි මම නම් හිතන විදියට අද ලංකාවේ රජයේ රැකියාවක් කරන පුද්ගලයෙකුටවත් මම නම් හිතන්නේ මේ අපේ ඉහළ පැලැන්තියේ රස්සාවක් කරන කෙනෙක්වත් මම නම් හිතන්නේ ඔය 8 5 ජොබ් කරන කිසිම කෙනෙක් මෙහෙම කරයි. දැන් මේ ලංකාවේ සාමාන්‍යව දන්නවනේ ඉතින් ගණිකාවියට බඩුවට තියෙන තැන. නිකන් ඔයා ඉතින් ආස නැද්ද? ඉතින් ඔයාත් අවුරුදු 20යි ලස්සනට ඉන්නවා ලස්සන කෙල්ලෙක්. ඔයත් ඉතින් මේ පෙන්වතෙක් ඉන්නවද? දැනට නෑ. දැනට නෑ. ආස නැද්ද ආදරය කරන්න පෙන්වතෙක් ලබන්න ලස්සනට අනිත් පෙන්වතෙක් ඕනේ. පෙන්වතෙක් අතාරිමුකෝ. සාමාන්‍යයෙන් මේ බුද්ධ ආගමේනේ. ඔව්. පිනක් දහමක් කරගෙන අපි වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න කැමති නැද්ද? අනිත් හැමෝම වගේ මාත් ආසයි. මාත් ආසයි මටම විතරක් අයිති. ඒ කියන්නේ මම එකම පිරිමියෙක් විතරක් ප්‍රාර්ථනා කළා. එකම පිරිමියෙක්ට පමණක් ආදරය කළා. එයත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න වාස්තුවකට ගිහලා කතා කරගෙන. අනිත් අය වගේම මාත් ආසයි මේ එක පිරිමියෙක් විතරක් එක පිරිමියෙකුට පමණක් ආදරය කළා ලස්සන ජීවිතයක් ගත කරන්න. ඇත්තටම කැමැත්තෙන් නෙමෙයිද පිරිමිත් එක්ක ඉන්නේ? නෑ. මලි ආදරය කරන ආදරය ගැන දන්නවා ඇති. මම දන්නේ ආදරය කරනවද නැද්ද කියන එක. මලි අපිට කෙනෙක්ට ආදරයක් ඇති වුණාම ඒ පුද්ගලයා තුල ඇති වෙන හැඟීම වෙනස්. දැන් මම ඔයාට ආදරය කරනවා කියමුකෝ. ඔයා මගේ පෙම්වතා. මම හදවතින්ම ආදරය කරන මගේ බෝයිෆ්‍රෙන්ඩ් තමයි ඔයා කියමුකෝ. එතකොට මට ඔයා ගැන ඇති වෙන ඒ ෆීලිං එක වෙනස්ම ෆීලිං එකක්. ඒක ආදරය සමග කැටි වුණු හැඟීමක්. මම ඔයාට කිස් එකක් හරි දෙන්නේ. ඒ ආදරයත් එක්ක ඇති වුණ ෆීලිං එකේ. හැබැයි මම කැමති නැති කියන්නේ මම ආදරයක් කියන දේ නැති තව කෙනෙක් පිරිමියෙක් ළඟ ඉන්නවා කියමුකෝ. හැබැයි යා තුල තිබෙන්නේ ආදරය කියන හැඟීමක් නෙමෙයි. බොහෝ වෙලාවට හිත එතන තිබ්බට හිත මේ කය එතන තිබ්බට හිත වෙන තැනක තියෙන්න පුළුවන්. හිත තියෙන්නේ නොයෙක් ප්‍රශ්නවල තියෙන්න පුළුවන්. තව පොඩි දෙයක් අහන්න. මද්ද්‍රව්‍ය පාවිච්චි කළා දිනවා.
කවදාවත්ම නෑ. කුඩු නෑ. ගංජා ජීවිතේට ගහලා නෑ. අයිස් නෑ. සාමාන්‍යයෙන් කෙල්ලෙක් වුණාම ඉඳලා හිටලා සිගරට් එකක් බියරයක් ගහනවනේ. කිව්වට විශ්වාස කරන්න මල්ලි මම කිසිම මත්ද්‍රව්‍යයක් තව වෙනතුරු පාවිච්චි කරලා නෑ. ජීවිතේ ඔච්චර දැන් දුක්කම් කඩලු මැද්ද ඉන්නවා. කවුරුත් ඇත්තටම උදව් කරන්නේ නැද්ද? මේ ලංකාවේ මිනිස්සු උදව් කරන්න කැමති නැද්ද? මල්ලි දැන් මේ මම නම් හිතන්නේ මල්ලි ලොකුවට මේ සමාජයට හොඳ ගතිගුණ පෙන්නන මිනිස්සුන්ගේ ප්‍රතිරූපය ගොඩාක් වෙනස්. ලංකාවේ මිනිස්සුන්ට සල්ලි තියෙනවනේ. සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා. ඒ අතර මිනිස්සුන්ට උදව් කරන මිනිස්සුත් ඉන්නවා. කවුරු හරි දුප්පත් මොකක් හරි මෙන්න මේ කෙනාට අපි ශක්තියක් වෙනන අපි මෙයාට ඉස්සරහට යන හෙල්ප් එකක් දෙන්න ඕනේ කියලා මුදල් වශයෙන් හරි වෙන වෙන විදි වලින් හරි උදව් කරන මිනිස්සු ඉන්නවා. හැබැයි මල්ලි එහෙම ඉන්නේ 100ට එකක් දෙකක් වගේ. මම දැනුවත්. ඕන කෙනෙක් උදව් කරන්න ඉනවා Tamanට වාසියක් තියෙනවා නම්. ඈ Tamanට අඩුම ගානේ ගෑල් කෙල්ලෙක්ගේ මේ වගේ දෙයක් හරි ආතල් එකක් හරි දෙනවා නම් අන්න උදව් කරනවා. එහෙම නැතුව මේ අනේ මේ ළමයා පව් අපි මෙයාට ඉගෙන ගන්න උදව් කරන්න ඕනේ, අපි මෙයාට ගොඩ යන්න උදව් කරන්න ඕනේ කියන හිතන අය කලාතුරකින් තමයි ඉන්නේ ඉතින්. ඔය කොච්චර කොයි කිව්වත් නෝනා මහත්තුරු උදව් කරන්නේ Tamanට දෙයක් තියෙනවා නම් විතර. හැබැයි පෙන්වන්නේ ලොකු ධාර්මික විදියට මහා දානපතිවින් විදියට ඉන්නවා. මෙන්න මෙච්චර සමාජ සේවය කරනවා, අසරණයන්ට උදව් කරනවා, අරකයි මේකයි කියලා කියන තරම් සුන්දර දේවල් මම නම් මේ සමාජයෙන් දැකලා නැහැ. මේක කවුරු අහපු නැති ප්‍රශ්නයක් වෙන්නේ නැති. මොකද්ද? ඔයා ගණිකාවියන්ව පිළිගන්නවනේ දැන්. ඔයාගේ හදවතින් මොවා පින් කරන්න කැමතිද? කෙනෙක්ට උදව් කරන්න කැමතිද? මං කැමතියි. මං අනිවාර්යයෙන්ම කැමතියි මල්ලි. මං අහුව මෙහෙම දැන් ඔයා කියන්නේ ඔයාගේ වාට සල්ලි නෑ, ඔයා දුක අඬනවා, වැළපෙනවා කොහොමනේ ඔක්කොම දැන් ඉන්න කොහමත් බඩු ගණිකාවිය කිව්වම ඕකනේ කියන්නේ. දැන් ඔයා කියනවා වගේ ඔයාගේ ජීවිතයේ සතුටක් ඇත්තෙම නැද්ද? ඉඳලා තියෙනවා. සතුටක් ඉඳලා තියෙනවා. සතුටු ඉඳලා තියෙනවා. බොහෝ අවස්ථාවන් තිබෙනවා. අර තරුණිය හම්බුනාමද? මල්ලි මං ආට මුලින්ම කිව්වනේ ඒක මට සැපක් සතුටක් නෙමෙයි කියලා. එතන මම ඕගොල්ලෝ හිතනවට ඒක සැපක් කියලා. මම ඉන්නේ එතන හදවතේ වේදනාවේ. ඔයාගේ දැන් මොකද්ද සතුට? මල්ලි මටත් ඉන්නවා නංගිලා 3 දෙනෙක්. ඔයාගේම මගේම නංගිලා 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ මම ගමේ යනකොට ඒ අයට අවශ්‍ය දැන් ඔය පොඩි නංගිලා 3 දෙනාම ඉගෙන ගන්න වයස තාම ඉස්කෝලේ යනවා. පොඩිද කොට? පාසල් යන වයස 3 දෙනාම. ඉතින් ඒ 3 දෙනාට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. වෙලා තියෙන මල්ලේ ඒගොල්ලෝ ඉගෙන ගන්න මම වගේම ඉගෙන ගන්න දක්ෂයි. එයාලා ඉගෙන ගන්නකොට ඒගොල්ලන්ට ඉගෙන ගන්න මේ අවශ්‍ය ආස කරන දෙයක් ගන්න. හරියම පොතක් ගන්න. අඳුමක් පැළඳුමක් ගන්න. ටියුෂන් මේ ක්ලාස් එකකට සල්ලි ටිකක් ගෙවන්න. ඔව්. අපි අම්මලා තාත්තලාට එහෙම වත්කමක් තිබුණේ නැහැ. ඉතින් මම දැන් මේ දේවල් කරනවායි කියලා ගමේ අයවත් මගේ සහෝදරයවත් මගේ පවුලේ අයවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් මම මෙහෙම මගේ නංගිලාගේ බර්ත්ඩේ එකකට අම්මගේ තාත්තගේ බර්ත්ඩේ එකට කේක් එකක් අරන් ගිහලා පොඩක් එයාලව සර්ප්‍රයිස් කරලා ඒගොල්ලෝ ආස කරන දෙයක් ගෙනන් දුන්නට ගෙනන් දීලා එයාලව සතුටු කරාම ඒ අයගේ තියෙන මූණේ තියෙන හිනාව සතුට දැක්කහම මගේ මුළු ජීවිතේම මගේ මුළු ලෝකෙම අමතකයි මල්ලි. මට වටින්නේ මගේ පවුලේ සතුට. මගේ නංගිලා සතුටෙන් ඉන්නවනම් මේ එයාලා ආස කරන දෙයක් මට කිව්ව ගමන් මට අරන් දෙන්න පුළුවන් නම් මෙන්න මේ දේට අක්‍යාසය මට මේ දේ ඕනි කිව්වා මේක අරන් දෙන්න පුළුවන් නම් අම්මලා තාත්තලාට ඒ අවශ්‍ය දේවල් සැප ටික දෙන්න පුළුවන් නම් එයාලා සතුටු වෙනවා නම් අන්න ඒ සතුට තමයි මගේ සතුට. එයාලා සතුටු වෙන සෑම මොහොතකම මාත් ඉන්නේ සතුටින්. ඔයා කරන රැකියාව ඔයාලා නංගිලා 3 දෙනාටත් කවදාද යත් වුණොත් මොකද කරන්නේ? මම කවදාවත් මම ජීවත් වෙලා ඉන්න තුරු මං ජීවත් වෙලා ඉන්න තුරු කවදාවත් මගේ නංගිලාටවත් අනුම ගන්න මම දන්නේ කෙනෙකුටවත් මේ වගේ දේවල් කරන්න මම කියන්නෙත් නෑ. ඒ වගේ තත්යකට වැටෙන්න දෙන්නෙත් නෑ. මට ඕනේ මට අධ්‍යාපන වැඩ කටයුතු කරන්න මට දක්ෂතාවය තිබ්බා. මම O level පාස් වෙලා මම කැම්පස් සිලෙක්ට් වෙලා මම ඒ වැඩ කටයුතු කරනවා. නමුත් අපිට ඒ දේවල් කරගන්න පුළුවන් ආර්ථික ශක්තියක් තිබ්බේ නෑ. මම කියන්නම් මෙහෙම. දැන් ඔයාගේ අවුරුදු 20යි සරස 20ක් කැම්පස් එකේ දේවල් වලට මේ සල්ලි ඇති කියමුකෝ. ඔයා කාලා බීලා කැම්පස් ගිහිල්ලා විනෝද ගමන් ගිහින් යාළුවොත් එක්ක ට්‍රිප් ගිහිල්ලා ඒ දේවල් වලට මේ මුදල ඇති.
නංගිලා තුන් දෙනා ඉස්කෝලේ යවලා ක්ලාස් යවලා කෑම බීම දීලා ඒ කට්ටිය ජීවත් කරන්න මේ සල්ලි ඇති. අම්මයි තාත්තවයි බලාගෙන ඉන්නවා. දැන් එතකොට මේ ලක්ෂ ගාණක් හම්බ කරලා මෙච්චර මුදලක් දැන් සල්ලි නෑ දැන් මම ඉස්සෙල්ලා ඉඳන් ඕකනේ කිව්වේ. ගණිකාවියක් කියන්නේ බඩුවක් කියන්නේ කොච්චර ඇව්ව මට සල්ලි මදි. සාමාන්‍යයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්න ඔය ජීවිතේට හැඩ ගැහෙනවද මේ කෙල්ලෝ? නැත්නම් ඔය ගණිකා සීන් එකෙන් බඩුව කියන චරිතෙන් ඒ කෙල්ල අයින් වෙන්න කැමති නැද්ද? ඔය චරිතෙට ගියාම. අනේ මම මෙච්චර කාලෙකට කියලත් නැති මේ කිව්වෙත් නැති කතාව මම ඔයාලට කියන්නම්. මම කැමති නෑ ඉතින් මගේ අසරණකම විකුණලා මම මේ දේවල් කියලා මේ සල්ලි හම්බ කරගන්න මම කැමති නැහැ. මම කැමති නෑ මගේ අසරණකම එහෙම විකුණන්න. දැන් මෙහෙමනේ. ඔක කෙලින්ම කියමු. දැන් ඔයා අසරණකම කියනවා, සල්ලි නෑ කියනවා, සල්ලි ඕනි කියනවා. එක එක කතා කියනවනේ. ඉතින් ඔයා කෙලින්ම කියන්නකො මට සල්ලි දැන් ඔයා මට මම ඔයාලට කියන්නම්කෝ මම දැන් ගොඩක් වෙලා හිටිය දැන් ඔයා කියන්නේ වට සල්ලි නෑ. ඔක්කොම ගණිකාවියක් වුණාම කියන්නේ සල්ලි නැති කතාවමනේ මෙතන. කාලා බීලා පවුලේ මේ අම්මලා තාත්තලා මේ නංගිලා තුන් දෙනාට බලාගෙන මගේ කැම්පස් එකේ වැඩ ටික කරගන්න ඒ දේවල් වලට සල්ලි ප්‍රමාණය මට ඇති. දැන් හැමෝම හිතයි මේ මෙයා මේකට මෙච්චර සල්ලි මොකටද? ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ ඕක දැන්. මම ඒක තමයි මම මේ කියන්න හදන්නේ. ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මල්ලි මේ පවුලේ බර කරට ගන්න වෙලා තියෙන්නේ මට. මගේ තාත්තා අංශභාග රෝගියෙක්. මීට අවුරුදු 3-4කට කලින් මම ඉස්කෝලේ යන කාලේ තමයි තාත්තා අංශභාග රෝගියෙක් කියලා එක තැන වෙලා ඉන්නේ. තවුනා ඒ වගේ තත්ත්වයකට නොවුනා නම් මං හිතන්නේ මම මේ වගේ දෙනකට යොමු වෙයි කියලා. මං දන්නවා මල්ලි මම මේ කරන වැඩේ සම්පූර්ණයෙන්ම වැරදි. කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති නැහැ තමන්ගේ දරුවෙක් මේ වගේ දේවල් වලට යොමු කරලා ඒගොල්ලන්ට බත් කටක් හරි ලබා දෙනවට. හැබැයි මට වෙන කරන්න දෙයක් නැහැ. මට ඕනේ මං කොහොම හරි සල්ලි හම්බ කරලා මගේ තාත්තව නැගිටවන්න. මොකද මෙච්චර කාලයක් අපේ පවුලට ශක්තියක් වෙලා තිබ්බේ මේ තාත්තා එක තැන් වෙලා ඉන්නවා දුක් විඳිනවා කියන්නේ මේ ඒක මුළු පවුලෙම කඩා වැටීමක්. ඒ කිසිම කෙනෙක් මල්ලි උදව් කරන්නම් කිව්වට කවුරුත් ආවේ නැහැ අපිට උදව් කරන්න. කිසිම කෙනෙක් අපිට උදව් කරන්න ආවේ නැහැ. කවුරුත් ආවේ නැහැ. මම ඇත්ත කතා කරන්නේ. ඉතින් ඒ නිසා මම අන්නේ නිසාම තමයි මට මේ සමාජය ගැන කලකිරීමක් ඇති වුණා. මම මේ සමාජයට වෛර කරන්න පටන් ගත්තා. නෑ කමක් නෑ කවුරුත් අපිට නිකන් උදව් කරන්නේ නෑ. මං දන්නවා කවුරුත් අපිට නිකන් උදව් කරන්නේ නෑ. කමක් නෑ. මම මොන අංශයෙන් හරි මොන පැතිකඩෙන් හරි කමක් නෑ කියලා මම නරක විදිහකට තමයි මම සල්ලි හම්බ කරන බව ඇත්ත. හැබැයි මල්ලි මං ඒ නරක දේවල් වලින් හම්බ කරලා මම කුඩු ගහන්නේ, ගංජා ගහන්නේ, ආතල් ගහන්නේ නෑ. නෑ අනිත් කෙල්ලෝ වගේ මේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ලක්ෂරි ජීවිතයක් මං ගත කරන්නේ නෑ. මට ඕනේ ඒ හැම දෙයකින්ම මගේ පවුලේ මගේ අම්මා තාත්තා මගේ නංගිලා තුන් දෙනාම ගොඩ දාන්න පුළුවන් නම් මට පුළුවන් නම් ඒ අයව ගොඩ දාලා ඒගොල්ලෝ සතුටටපත් කරන්න ඒගොල්ලන්ගේ තියෙන කඳුල ඉවර කරලා ඒගොල්ලන්ගේ ජීවිතවලට හිනාව දෙන්න පුළුවන් නම් අවංකවම මම තමයි ඒක තමයි මම මගේ ජීවිතේ ලබන ආත්මය. මම හැමදාම මේ දේවල් කරන්නේ. මගේ ටාගට් එක මගේ තාත්තා මගේ තාත්තා හොඳ කරන්නේ. මගේ තාත්තා හොඳ පස්සේ මේ හැමදේම නැති කරනවා. ඒගොල්ලෝ බලාපොරොත්තුනේ හොඳ රැකියාවක් කරන කැම්පස් තාත්තා ගිහින් ඉඳිද්දි මම කැම්පස් යනවා. මගේ තාත්තගේ මම කැම්පස් එකට ගියා. හැබැයි මල්ලි මම සැලුන් නෑ. මම ඉස්කෝලේ යන කාලේ මගේ තාත්තා මේ වගේ දේවල් මගේ තාත්තා මෙහෙම ලෙඩ ඇටකට වැටුණා කියලා මම මගේ අධ්‍යාපනය නැවතුනේ නෑ. මම මගේ අධ්‍යාපනය කරගෙන ගියා. මොකද තාත්තගේ හීනියක් තිබ්බා. කවදා හරි මාව මේ රටේ හොඳට ප්‍රාර්ථනාව. ඇත්තටම ගොඩක් ස්තුතියි කතා කරගුවන් ආවා. බොහොම ස්තුතියි. හෘද සාක්ෂියව කතා කරා. වරදක් වුණා නම් කිව්ව දේවල් වලට සමා වෙන්න මම හිතන් හිටියේ නෑ. නමුත් ඔය S2 කඳුළු දැක්කම මම හිතාගත්තේ ඇත්තටම ජීවිතේ ගොඩක් දුක් මහන්සියෙන් හම්බ කරලා මුළු ජීවිතේ තමන්ගේ පවුලම ගොඩ දාන්න හදන කෙනෙක් කියලා. හිතන් ඉන්න හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ තවත් අවුරුදු 20ක ලස්සන ජීවිත කතාවක් අරගෙන ආවේ. ඇත්තටම මේ වගේ අය තව ලංකාවේ කොයිතරම් සිටිනවද? ඔබත් තරුණෙක්, මමත් තරුණෙක්. ඒ වගේම මේ ජීවිතය මාර වටිනා දෙයක්. මේ ජීවිතය කියන්නේ හරිම සුන්දර දෙයක්. මේ ජීවිතේ මේ විදියට අකාලේ මියදෙන්න දෙන්න එපා. නැති බැරිකමට මේ දේවල් කරාට අය කිව්ව අය කවදාරි මේ දේවල් වලින් අයින් වෙලා තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ
පින්වත් එක්කෝ සිටින උත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න කැමතියි කියලා. ඒ දේවල් ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවාට අදින් මගේ MJ ස්ටෝරි කතාව තවත් ලස්සන කතාවකින් හම්බ වෙනකම් ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. මම MJ ස්ටෝරිස්